යශෝදරා දේවියව දාලා යනවනේ. අපි ඒකට කියනවා අබිනිෂ්ක්‍රමණය කරනවා කියලා. අපේ බෞද්ධ දර්ශනයේ උගන්වලා තියෙනවා සිදුහත් කුමාරයා යශෝදරා දේවියව රාහුල කුමාරයාව දාලා යන්නේ ලෝකයා සත්‍යය කෙරෙහි තියෙන මහා කරුණාව හින්දා කියලානේ. පර දුක්ඛේ සති සාදුනං අදේ කම්පනං කරෝදීති කරුණ. සිද්ධාර්ථ යශෝදරා කියන ප්‍රේම කතාව ඇති වෙලා තියෙන අදකයි එකක්ද සන්න භවයන් ඔක්කොගෙම එකට හිටියේ. හැබැයි ඒ දෙන්න වෙන් වෙනවා. යශෝදරා දේවියව දාලා ගියාට පස්සේ යශෝදරා දේවියව විවාහ කරගන්න තව තරුණ කුමාරු කොච්චර යාට තෑගි භෝග ගෙවුවත් යශෝදරා දේවිය සැතපීලා ඉන්න වෙලාවක තමයි මෙයා යන්නේ. ඒකනේ අර සින්දුවේ ලියන්නේ නින්දේය එදා හිමි ඔබ යන විටමා වුන්නේ. දැනු නානං හැර යන බව නෑ යන්නට දෙන්නේ. පොඩි රාහුල පුතුහාමට දුක්ින්දර දීලා. ගිය ඇයිද තපස් රැකුමට සිතුහත් මුලින් ආජා කියලා සින්දුවක්. හැබැයි යශෝදරා දේවිය සිද්ධාර්ථ කුමාරයා තමන්ව දාලා ගියාට පස්සේ කුමාරයෙක් විවාහ කරගන්නෙත් නැතුව සුඛ විහරණ සහිත ජීවිතය අතෑරලා එයා සාමාන්‍ය ජීවිතයක් ගෙවන්න පටන් ගන්නවා. ඕක හරි සුන්දර විදිහට යශෝදරාවතේ කියලා තියෙනවා. යශෝදරාවතේ තියෙන මෙන්න මෙහෙම කවි ටිකක්. කැලේ තියෙන කොයි දේවත් රස වේවා. මලේ බඹරු මෙන් පිරිවර සෑදේවා. අව්වේ තියෙන රැස් මාලා අඩු වේවා. ගව්වෙන් ගව්ව දිව මාලිග සෑදේවා. දැන් සිද්ධාර්ථ කුමාරයා යශෝදරා දේවියවත් දාලා රාහුල කුමාරයාවත් දාලා උරුමේන තිබ්බ සක්විති රජකමත් දාලා රම්මේ සුරම්මේ සුබ කියලා මාලිගා තුනක් තිබ්බා. හැබැයි මෙයා වනගත වෙන්න ගියාට පස්සේ මෙයාට ඒ සැප ජීවිතේ හම්බෙනවද? නෑ. යශෝදරා ප්‍රාර්ථනා කරනවා කැලේ තියෙන කොයි දේවත් රස වේවා. පුතා කැලේ තියෙන දේවල් රහයිද? කැලෑකොළ රහයිද? අදින් පස්සේ රහ කෑමක් හම්බෙන්නේ නෑ. යශෝදරා දේවිය ප්‍රාර්ථනා කරනවා කැලේ තියෙන කොයි දේවත් රස වේවා. මලේ බඹරු මෙන් පිරිවර සෑදේවා. දැන් මෙයා සිද්ධාර්ථ කුමාරයා වෙලා ඉද්දි එයාට ලොකු පිරිවරක් හිටියේ නැද්ද? හිටියා. මලට බඹරු වෙන්නේ අවශ්‍යතාවයක් හින්දා. හැබැයි මෙයා වනගත වුණාට පස්සේ ඒකේ පිරිවරක් ඉන්නවද? නෑ. ඒ නිසා ප්‍රාර්ථනාවක් කරා. කැලේට ගියාට පස්සේ අවුව වැස දෙයට මෙයාට ඔරොත්තු දෙන්න. ඒකයි කිව්වේ අවුවේ තියෙන රැස් මාලා අඩු වේවා. ගව්වෙන් ගව්ව දිව මාලිග සෑදේවා. ඉතින් රජවරු ගව්වෙන් ගව්ව අම්බලන් හැදුවා. හැබැයි මේ කුමාරයාට අම්බලන් වල ජීවත් වෙලා පුරුදුයිද? නෑ. හැබැයි දැන් ගිහින් අතහැරලා ගියාට පස්සේ එයාට ජීවත් වෙන්නේ මේ වගේ තැනක ඒ නිසා එයා කිව්වා ගව්වෙන් ගව්ව දිව මාලිග. ඒතර මෙහෙම ප්‍රාර්ථනාවක් කරේ යශෝදරා දේවිය එයාට තියෙන ප්‍රේමය කියන්නේ බුදුහාමුදුරුවෝ කියලා දෙන ප්‍රේමතෝ ජායති සෝකෝ ප්‍රේමතෝ ජායති භයං ප්‍රේමතෝ උත්තින් අප්පසෝකෝ භයං. ප්‍රේමය කියන්නේ දුකක් කියන එක. ප්‍රේමතෝ ජායති සෝකෝ කියලා නාට්‍ය අදලා බලන්න